හෙලෝ කොහොමද ඔයාලට අද මට වැඩ තිබුණු දවසක් දැන් රෑ 7යි කාලට විතර වගේ මං වැඩිවර වෙලා ගෙදර යන්නයි හදන්නේ. අද මට බස් එකේ යන්න වෙන්නේ. ඉතින් මම බස් එක අල්ලගන්න යන්න ඕනේ. මං හිතන්නේ බස් එකක් එනවා විනාඩි 5කින් වගේ. ඉතින් මං දැන් මේ ඇවිදගෙන යනවා බස් ස්ටොප් එක තියෙන තැනට. ඔයාලට පේනවා ඇති පාර දෙපැත්තෙම හිම. අද උදේ ප්ලස් ටෙම්පරේචර්ස් තිබ්බේ. ඒක නිසා හිම දිය වුණා. හැබැයි දැන් ආයේ ටෙම්පරේචර් එක අඩු වෙලා නිසා හිම ෆ්‍රීස් වෙලා අයිස් හැදිලා තියෙන්න පුළුවන්. ඔන්න ඉතින් මං යන්න ඕනේ බස් එක යනවා. ඒ කියන්නේ ඉතින් මට පයින් තමයි යන්න වෙන්නේ අනිත් බස් එක අල්ලගන්න. මොකද මේ පාරේ සාමාන්‍යයෙන් බස් එකක් වැඩ කරන්නේ පැය භාගයක් හරි පැයකට හරි සැරයක්. ඉතින් මම මේන් රෝඩ් එකට ආවා. මගේ අනිත් බස් එක අල්ලගන්න මං කිලෝමීටර් 2ක් වගේ පයින් යන්න ඕනේ මේ පාරේ. ඉතින් සමයකේ නම් මේක මං හරි ආස වෝක් එකක්. මෙන්න මේ ගස් ටිකට මං හරි මාසයි. සමයකේ එක ලස්සනට කොළ පාටට හැදිලා තියෙනවා. ඉතින් මම මේ ගස් පෙළි දෙක මැද්දෙන් ඇවිදලා යන්න හරි මාසයි. දැන් නම් ඉතින් කොළ එකක්වත් නැහැ. නිකන් අර ගස් වල නටු ටික විතරයි. මෙතන අහසේ හැමදාම පොඩි රෝස පාටක් තියෙනවා මොන සීසන් එකේ වුණත්. මං හරි ආසයි මෙතන යන්න. මෙතන පොඩි හෝටල් එකක් තියෙනවා. මෙතනට ආවම තමයි මගේ ගමනේ භාගයක් ඇවිල්ලා කියලා මට තේරෙන්නේ. මේක සෙමිට්‍රි එකක්. මේක මම එච්චර රෙකෝඩ් කළේ නැහැ. මට බය හිතුණා ටිකක්. කොහොම හරි මං දැන් ගමනෙන් 4න් 3ක් විතර ඇවිල්ලා තියෙන්නේ. වෙනදා වගේ එච්චර හයියෙන් ඇවිදින්න බෑ. මොකද මට බයයි අයිස් තියවි කියලා බිම. අයිස් තිබුණොත් ඉතින් ලිස්සලා වැටෙනවා. මේ වෙලාවේ වැටෙන්න කොහොමත් උවමනාවක් නැති නිසා ඉතින් මම හරි පරිස්සමෙන් බිම බලාගෙන තමයි ආවේ. මොකද අද දවසම වගේ තිබ්බේ ප්ලස් ටෙම්පරේචර්ස්. ඔයාලට පේනවා ඇති මම අර වතුර ගොඩක් උඩින් ගියේ. ඉතින් අයිස් දිය වෙලා කොහොම හරි මම බස් එක ගන්න ඕනේ තැනට ආවා. මම දැන් මේ බස් එකක් එනකම් බලන් ඉන්නවා. විනාඩි 2කින් බස් එකක් එනවා කියලා තමයි ඇප් එකේ පෙන්නුවේ. ඉතින් බස් එකක් ඉක්මනට එයි කියලා මම මේ වටපිට බල හිටගෙන ඉන්නවා. අද එච්චර සීතල නැහැ. ඒ නිසා හොඳයි. කොහොම හරි මං අන්තිමට බස් එකට නැග්ගා. කිලෝමීටර් 2ක් පයින් ඇවිල්ලා. අද එච්චර ගාණක් උනේ නැහැ අතරම ඇවිදින එක. මොකද සීතල නිසා අර දාඩිය දාන්න නැහැ. ඉතින් මහන්සි දැනෙන්නේ නැහැ එච්චර. හැබැයි වෙලා ගියා වෙනදට වඩා. මම දැන් බස් එකෙන් බහලා ඇවිදගෙන යනවා. බස් ස්ටොප් එකේ ඉඳන් ගෙදරට මීටර් 300ක වගේ දුරක් තියෙන්නේ. මේ පාරේ හොඳටම අයිස් තිබුණා. අර මම කලින් ඇවිදන් ආව පාරට වඩා. ඉතින් ඒ නිසා මේ ටික ඇවිදින්න මං හිතන්නේ මට සෑහෙන වෙලාවක් ගියා. මම හිමින් ගියේ. මම ලිස්සුවත් ඇත් 2-3කම. මේ වෙද්දි මට හොඳටම බඩගිනි. ඉතින් මම ඉක්මනට ගෙදර යන්න try කරනවා. හැබැයි ඉක්මනට යන්න බෑ. මොකද බයයි අයිස් තියෙන නිසා. ඔය ඈතින් කෙලින්ම පේන්නේ මං ඉන්න ගෙදර. අද නම් ගෙදර කවුරුත් නැද්ද කොහෙද? ලයිට්ස් මුකුත් දාලා නැහැ. භූත බංගලාව වගේ. දැන් තමයි මට මතක් වුණේ මේ ගෙදර කවුරුකුත් නැහැ. මං ළඟ ගෙදර යතුරු තියනවද දන්නේ නැහැ. මං ඒක කලින් ඒ ගැන හිතුවෙත් නැහැ, බැලුවෙත් නැහැ. මං හිතුවේ ලෑන්ඩ්ලෝඩ් ගෙදර ඇති කියලා. ඉතින් එයා ඉන්නවා නම් එයා ළඟ එක්ස්ට්‍රා යතුරක් තියෙනවා මං ඉන්න යුනිට් එකට. කොහොම හරි ගෙදර මිදුල තරණය කරගන්න මට සෑහෙනම වෙලාවක් ගියා. මොකද තනිකරම ආයිස් හැමතැනම ඇවිදින්න තරක් තිබ්බෙම නැති තරම්. කවුරුත් ලුණු දාලා නැහැ අයිස් දිය වෙන්න. ඉතින් අයිස් හැමතැනම මම ඔය හරියට වෙලා ටිකක් වෙලා කල්පනා කර හිටියා කොතනින්ද යන්නේ කොහොමද යන්නේ කියලා. කොහොම හරි මම මේන් ඩෝ එකෙන් ඇතුළට ආවා. ඊට පස්සේ මගේ යුනිට් එකට යන්න මම මේ යතුර හොයනවා හැමතැනම තියනවාද කියලා. මොකද යතුර නැත්තම් මට ඉතින් මෙතෙන්ට වෙලා ඉන්න තමයි වෙන්නේ. ලෑන්ඩ්ලෝඩ් කීයට හරි එනකන් එයාගෙන් එක්ස්ට්‍රා යතුර ඉල්ල ගන්න. කොහොම හරි හොයලා අන්තිමේදී යතුර හම්බුණා. මට මේ යතුර අමතක වෙන වැඩේ හැමදාම වෙනවා. ඒත් මම පාඩමක් ඉගෙන ගන්න නෑ.
ගෙදරට ආව ගමන්ම ඉතින් මට පේන්න තියෙන්නේ මෙන්න මේ ලොන්ඩ්‍රි බාස්කට් එක. මේ ටික හොදපු රෙදි. ඉතින් දැන් මේ ටික නවන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් මට හොඳටම බඩගිනි. ඉතින් මං කාලා ඉන්න ඕනේ මොනවා කරන්නත්. ඉතින් අවිලා වොෂ් එකක් එහෙම දාගෙන මං හිතුවා මම රාමෙන් එකක් හදාගන්නවා කියලා. මොකද ඒක හදන්න ලේසි නිසා. ඉතින් ඒක පොඩක් හෙල්දි ඔප්ෂන් එකක් කරගන්න මම මේ ස්පිනාච් ටිකකුයි ගෙදර තිබ්බ මෂ්රූම් ටිකකුයි ඇඩ් කරගන්න හිතුවා. මම සුප් එක වගේ රාමෙන් කන්න කැමති නෑ. මං කන්නේ මෙන්න මේ වගේ ඩ්‍රයි විදියට. දැන් ඉතින් මේක කාලා නිදාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මාව බැලුවට ගොඩක් thank you. සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.